පුණ්‍යකාමී පුද්ගලයන් විසින් තමන් ජීවත්ව සිටින කාලයේදී එදිනෙදා කරනු ලබන මහත්ඵල මහානිසංස ගෙන දෙන පුණ්‍ය කර්මයන් වේද එකී පින්කම් අමතකයෙන් තොරව මතු ස්මරණය සඳහා ලේඛනගත කරන පොත පින් පොත නමින් හඳුන්වයි. එම පින් පොතෙහි සටහන් කර තබන පින්කම් පිළිබඳ විස්තරය පුද්ගලයාට වඩාත් වැදගත් වන්නේ ඔහු වයෝ වෘද්ධ තත්වයට හෙවත් මහලු වයසටපත් වූ විටය. එම පින්කම් සියල්ලම පුද්ගලයා මිය පරලොව යන විට රැගෙන යාමට තිබෙන මාර්ගෝපකරණ වන්නේමය. මෙම ග්‍රන්ථය වනාහි තමන් විසින් කරන ලද පුණ්‍ය කර්ම සටහන් කරන පොතක් පමණක්ම නොවේ. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, වන්දනා කිරීම, පරාර්ථ සේවය, ගිලානෝපස්ථානය ආදී කාරණා පිළිබඳ විස්තරද එහි ආනිසංස ගැනද මෙහි පැහැදිලි වශයෙන් එකින් එකට සඳහන් කොට තිබේ. ඒ අනුව මෙම ග්‍රන්ථය පින් පොතක් මෙන්ම ජීවිතයේදී එදිනෙදා භාවිතයට ගත හැකි කුසල ධර්ම පිළිබඳ දැනුම වර්ධනය කරන අගනා ධර්ම ග්‍රන්ථයක් හැටියටද හැඳින්විය හැකියි.